හැමෝටම අද මම ඔයාලට පෙන්වලා දෙන්න යන්නේ Google Sheets සහ Google App Script භාවිත කරලා එකවර ඊමේල් ගොඩක් කියවන විදිය. නැත්නම් බල්ක් ඊමේල් යවන්නේ කොහොමද කියලා පෙන්වලා දෙන්න තමයි මම යන්නේ. මේ ටියුටෝරියල් එකකින් يعني බිග්ිනර්ස්ලාට يعني ආධුනික අයට වුණත් මේක බලලා ඔයගොල්ලන්ට බල්ක් ඊමේල් යවන්න පුළුවන්. මේකෙදි ස්ක්‍රිප්ට් ලියන්න ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒක මම පාවිච්චි කරනවා Google ලගේ AI tool එක Gemini. එයාට කියලා මම ස්ක්‍රිප්ට් එක ලියාගන්නවා. right? ඊට මුලින්ම අපි කරන්න යන්නේ කොහොමද Google Sheet එකක් ප්‍රපෙයාර් කරගන්නේ. ඊට පස්සේ Google App Script එක රන් කරන්න සහ එතන කෝඩ් එක ලියන තැන කොහෙද තියෙන්නේ. ඊට පස්සේ Gemini කියලා කොහොමද අපි ස්ක්‍රිප්ට් එක ලියාගන්නේ. ඊට පස්සේ ඊමේල් එක යවන්නේ කොහොමද රන් කරන්න. ඒ ටික තමයි අපි ඉගෙන ගන්න යන්නේ. right. මුලින්ම අපි ඊමේල් එකක් ඊමේල් එක ලොග් වෙලා මේ වින්ඩෝ එකට එනවා. සමහරක් අයට මේක වඩා සුදුසුයි ඉන්කොග්නිටෝ වින්ඩෝ එකක් පාවිච්චි කරා. මොකද සමහරක් අය Google Chrome වල ඊමේල් දෙක තුනක් ලොග් කරලා තියෙන්න පුළුවන්. එතකොට මේක ස්ක්‍රිප්ට් එක රන් වෙන්න පොඩි ප්‍රශ්න එනවා. ඒකකින් අපිට වඩා සුදුසුයි Google Chrome එකේ මෙන්න මේ තිත්තුන් කියන තැනට ගිහිල්ලා new incognito window කියන එක ක්ලික් කරලා මෙතන Gmail කියලා ගහලා මෙතනින් ලොග් වුණා නම් එතකොට අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊමේල් දෙක තුනක් තිබිලා තියෙන ප්‍රශ්න වලින් අපිට මිදෙන්න පුළුවන්. right. මම එහෙම ගෑ මේ ලොග් කරලා තියෙන්නේ මේකේ තියෙන්නේ මේ ඊමේල් එක විතරයි ලොග් වෙලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බෆර් අයිකන් එක උඩ ක්ලික් කරලා මම Google Drive එකට යනවා. right. Drive එකට ගිහිල්ලා මම new කියලා ක්ලික් කරලා Google Sheet එකක් ගන්නවා. right. අරගෙන මම මෙතන rename කරගන්නවා. bulk email 2 කියලා මගේ drive එකේ තව එකක් තියෙනවා මම කලින් ටෙස්ට් කරපු එකක් 2 කියලා rename කරගන්න මේ Google Sheet එක. මම කලින් prepare කරගත්ත name එක email එක subject එක message එක දාලා column 4කට මේ email යවන්න අවශ්‍ය sample data ටිකක්. දැන් මේකෙන් මම නමත් variable email එකත් variable subject එක කියන්නේ email එකේ subject එකත් එක කියලා වෙනස් වෙනවා message එකත් එකිනෙකට කියලා වෙනස් වෙනවා. ඒවල එක මැසේජ් එකක් කියනවා ඒක දෙලින්ම මේක දාන්නත් පුළුවන් නැත්නම් ඒක බොඩි එකේ තියන්නත් පුළුවන් කෙලින්ම. right. දැන් මම මේකේදී ඔක්කොම variable විදිහට හිතලා තමයි මේ Excel sheet එක විදිහට හදලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේක copy කරගෙන මේ Google Sheet එකට paste කරගන්නවා control V press කරලා. ඔයගොල්ලෝ පුළුවන් කෙලින්ම Google Sheet එක නම් type කරන්නත් මේ ටික මේ විදිහට. Google Sheet එකේ Excel sheet එකක් විදිහට data type කරන්නත් පුළුවන්. මේක Excel sheet එකෙන් ගන්නත් පුළුවන්. right. ඊට පස්සේ දැන් අපිට ඕන මේක action script එක ලියන දර බලා ගන්න. ඒකට තියෙන්නේ මේ Google Sheet එක extension කියන මෙනු එකට ගිහිල්ලා app script එක ගැන ක්ලික් කරන්න. ඒකට ඔයගොල්ලෝ load වෙනවා මෙන්න මේ වගේ window එකක්. right. මෙතෙන් තමයි අපි app script එක paste කරන්නේ. Google script එක paste කරන්නේ. ඊට ඉස්සෙල්ලා දැන් අපි Google script එක ක්ලියර් කරනවා. මම ඒකට කරන්නේ Gemini ගේ උදව් ගන්න යන්නේ. ඒක අපිට පුළුවන් ආයේ මේ buffer icon එක උඩ ක්ලික් කරලා මේ Gemini කියන icon එක උඩ ක්ලික් කරන්න. ඊළඟ Gemini load වෙනවා. right. දැන් අපිට මේකේ සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි දෙකෙන්ම prompt එක දෙන්න පුළුවන්. මම කලින් prompt එක ලියා ගත්තා. ඒතර ලේසියෙන් ඉතින් වෙලා වෙනවා අපිට මේ prompt එක ලියන්න. මේක මම ලියලා දෙන්නේ Google Sheet එකේ තියෙන email list එක භාවිතා කරලා එකවර email ගොඩක් යවන්න පුළුවන් Google App Script එකක් හදන්න. sheet එකේ columns 4ක් තියෙනවා. ඒ කියන්නේ sheet එකේ තියෙන columns ගන්නත් මම කියනවා. ඒතර Gemini ලේසියෙන් script එක ලියන්න. පළවෙනි column එකේ නම තියෙන්නේ, Gemini email address එක, subject එක කියන්නේ email title එක, message එක, body එක. ඊට පස්සේ මම කියන script එකක් කරන්න ඕන වැඩ ටික මෙතන පල්ලෙහානේ. sheet එකේ data ටික automatically කියවගෙන එක පුද්ගලයාගේ ඔහුගේ නමට personalized email එකක් යවන්න. මොකෙම text email එකක් යවන්න check කරන්න පුළුවන් function එකකුත් දෙන්න කියලා තියෙනවා. email යවම send successful කියලා log කරන්න. නේ අපි ඒක දාමු Google Sheet එකේ කියලා. Google sheet එකේ කියලා අපි ලියමු. ඊට පස්සේ simple හා beginner friendly code එකක් දෙන්න. ඒක අපිට code දන්න දෙයක් වල කියව ගන්න ලේසියෙන් දෙන්න කියලා මම කියලා දෙන්නේ. ඒක step by explain කරනවා. කොහොමද මේක රන් කරන්න කියන එකත් අපිට ඉල්ලන්න පුළුවන් Gemini එකේ. right. දැන් මම මේ code එක prompt එක copy කරගෙන Gemini එකේ ආස්චිමි කියන window එක paste කරලා මේක run කරනවා.
ටික වෙලාවක් ගිහලා අපිට කොහොමද ඔක්කොම කරන්න කියලා Google Sheet එක හදාගන්න විදිහට එයා කියලා දෙනවා. right? ඒක ඊමේල් එකේ ගියේ නැද්ද කියන කතාව මෙතන ඊකොලම්ස් රන් වෙලා එයා කියලා තියෙනවා. ඊට පස්සේ PLM එකට කොහොමද කරන්නේ කියලා එයා කියලා දෙනවා. මෙන්න මේක තමයි ස්ක්‍රිප්ට් එක. Google ස්ක්‍රිප්ට් එක Java ස්ක්‍රිප්ට් එක තමයි තියෙන්නේ. ඊට මම කෙලින්ම මේක කොපි කරගන්නවා. ඔයගොල්ලෝ මේක බලන දෙයක් නෑ කොපි කරගෙන අපෝ යනවා අපි අර Google Sheet එකේ app script එක. ඊට මම මේක මහා දාලා එතන paste කරනවා. control V ගහලා paste කරගන්න. මේ script එක තියෙනවා. අපි ඔන්න මේ project එකට නමකුත් දෙන්න පුළුවන්. මම දානවා bulk email project එක නම. email කරලා. හරි. දැන් මම මේ උදාහරණයක් නිකන් පොඩ්ඩක් කියන්නම් මේ script එක කොහොමද කියවගන්නේ කියලා. පාඩම් තියෙනවා මේ column A වල තමයි A වල තියෙන මේ variable එක ගන්න email කියන column එක කියන්නේ column B එක ගන්න email කියන variable එකට ඒ විදිහට මම ඒක column එක read කරගන්න ඉඳලා මේ තියෙන්නේ right ඊට පස්සේ මේ තව functions දෙකක් තියෙනවා එකක් තමයි send email එක අනිත් function එක තමයි send test email. කියන්නේ අපිට මේක යවන්න ඉස්සෙල්ලා අපි test කරගන්න වෙන කාටවත් යවන්න නැතුව අපේ email එකට email එකක් ගෙන්නගෙන කොහොමද බලන්නේ ये वेब पीरियड चेक කරගන්න right එරදක් තිබ්බොත් ආයේ මේ ස්ක්‍රිප්ට් එක පේස්ට් කරලා Google ඉතින් ජෙනීට කියලා අපිට ආව හදාගන්න පුළුවන් right හරි දැන් අපි මේක පේස්ට් කරලා ඉවරයි අපි ඊළඟට කරන්න මේක සේව් කරගන්නවා මේ Google Drive එකේ මේ තියෙන අයිකන් එක save to project drive කියන බටන් එක ක්ලික් කරාන් පස්සේ ඒක සේව් වෙනවා ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේක drop down එකේ තමයි තියෙන රන් කරන්න ඕනේ ස්ක්‍රිප්ට් එක මොකක්ද right මම මුලින්ම කරන්නේ මේ send test mail කියන එක select කරලා run කියන බටන් එක ක්ලික් කරනවා පළවෙනි පාර මේක ස්ක්‍රිප්ට් එක රන් කරනකොට මම පර්මිෂන් එකක් කියලා. ඒ කියන්නේ මේක ඇක්චුලි රන් වෙන්න. රයිට්. එතකොට එනවා මෙන්න මේක authorize required කියලා. අපි review permission කියන බටන් එක ක්ලික් කරනවා. රයිට්. රයිට්. සමහරක් වෙලාවට මෙන්න මේ වගේ මැසේජ් එකක් එන්න පුළුවන්. මේක verify app එකක් නෙවෙයි කියලා. සමහරක් වෙලාවට නිකම් වෙන්න පුළුවන් allow කරන්න කියලා. එතකොට මේක එහෙම එකක් ආවොත් මේක advanced කියන තැනට ගිහිල්ලා go to bulk email unsafe කියන ක්ලික් කරනවා. ඒ කියන්නේ unsafely මේක වගේ බාර ගන්නවා මේක රන් කරන්න කියලා මේ ක්ලික් කරනවා right ක්ලික් කරාන් පස්සේ මෙන්න මෙතෙන්ට එනවා right අර warning එක නේද සමහරක් අයට කෙලින්ම මෙතෙන්ට එන්නත් පුළුවන් එතන අපි ගන්න select all කියලා select කරලා continue කරන්න right continue කරගම මේක රන් වෙන්න පටන් ගන්නවා start execute කියලා right දැන් මේ Gmail වල excel sheet එක මේක email එක යවුවා කියලා එනවා මේක මම ඕකේ කරාන් පස්සේ टेस्ट ईमेल දැන් එයා යවලා තියෙනවා. අපිට දැන් බලන්න පුළුවන් මේ ඊමේල් එකේ sent item වලට ගිහිල්ලා මෙතන ටෙස්ට් මේල් එකක් අපි ආවු මම ඇනාලිසිස් එකනේ මේ ගුණයෙන් මේ ටෙස්ට් මේල් එක තමයි මේ වලදී. මේ කලින් ආපු එක උත්තර දැන් ඉතින් ටෙස්ට් ගන්න යවපුවා. මේ ටෙස්ට් ඊමේල් එකේ පයිඩිය ඇවිල්ලා තියෙනවා. right? දැන් අපිට යන ඕනේ මේක යන ප්‍රශ්නයක් නැහැ. right? ඊළඟට අපිට දැන් අතර ඊමේල් එක යවන්න ඕන නම් අපි කරන්න ඕන මෙතන තියෙන send email කියන ෆන්ක්ෂන් එක සිලෙක්ට් කරලා run button එක ක්ලික් කරන්න. එතකොට මම ඒ ටික කොහොම එක්ස්කියුට් කරනවා one by one read කරනවා. මම execute එක කියලා බලුවා. මෙතන ගානට මෙතන successfully send කියලා වැටලක් තියෙනවා. අපි තව ක්ලික් කරගන්න පුළුවන් මේක send item වලට ගියා නම් මම send කරපු email ටික මෙතන display කරනවා. හරි. අපි හයිඩෝ ගියා දිහා චෙක් කරගන්න පුළුවන් email එක. right? right. අනගිය තමයි අපිට Google Sheet එක සහ Google App Script පාවිච්චි කරලා සහ Gemini පාවිච්චි කරලා AI දාගෙන අපිට වැඩ විසි කරගන්න පුළුවන් ක්‍රමයක්. right? දැන් මේකේ සමහරක් අර personal email එකක් නම් පාවිච්චි කරන්නේ දවසකට යන පුළුවන් email 100ක් වගේ තමයි. ඔය work space එක කියන්නේ ඔයගොල්ලන්ගේ office එකේ කරගෙන යන තියෙන Gmail official account එකක් නම් ගොඩක් කරලා දවසකට 10,000ක් විතර email යවන්න පුළුවන්. right? ඔතන ගන්න personal email එක දෙනකොට විතර ලස්සනට personalized email යවන්න පුළුවන් මේක මේ පාවිච්චි කරලා කිසිම programming knowledge එකක් නැතුව